තෙරුවන් සරණයි යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ උදේ පාන්දරින් අපි යන්න හදන්නේ කොහෙද කියලා ඔයාලට දන්නව නැතුව ඇති. යමුකෝ ඉතින් මාත් එක්ක බලන්න. අපි ඉතින් එදා උදේ නැගිටලා කතරගම යන්න තමයි මේ ලේස්ති උනේ. ඉතින් හයිවේ එකෙන් දාලා ටික දුරක් යනකොට මෙන්න මේ පුංචි කඩෙන් නවත්තලා අපි අපේ උදේ ආහාර වේල ගත්තා. මේ පාර දිගට යනකොට ඒ වගේ කඩවල් නම් බොහොමයක් තියෙනවා. ඊට වඩා ලස්සනට ලොකුවට හදපු කඩවලුත් තියෙනවා. අපි ඉතින් මේ පුංචි කඩෙන් තමයි ආහාර ගත්තේ. ඉතින් අපි මේ අවුරුද්දට කතරගම යන තුන්වෙනි වතාව කිව්වොත් නිවැරදි. අපේ ගෙවල් වල ඉඳලා පැය 2කමාරක් 3ක් විතර යනකොට අපිට කතරගම වන්දනා කරගන්න පුළුවන්. ඒ ඉතින් අධිවේගී මාර්ගය නිසා තමයි. අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ පාපහසලත් ස්ථානයක් තමයි මේ කතරගම පුණ්‍ය භූමිය පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපගේ දුටුගැමුණු රජතුමාටත් යුද්ධය නිමා කරන්න මේ පින්බිම ආරක්ෂා කරන කතරගම දෙවියන්ගේ ආශිර්වාදය අඩුවක් නැතුව ලැබුණ බව අපි දන්න කරුණක්. මේ වගේ පුණ්‍ය භූමි තියෙන මේ වගේ බණ අහන කාලෙක බණ ඇහෙන කාලෙක බෞද්ධයෙක් වෙලා ඉපදීම ගැන නම් කොයිතරම් සතුටක්ද. අපි ඉතින් හරිම ආසාවෙන් තමයි මේ පුණ්‍ය භූමිය වන්දනා කරන්න ගියේ. ඉතින් එදා සම්බුදුරජාණන් වහන්සේ මෙම් ප්‍රදේශයට වැඩම කරන අවස්ථාවේදී කිහිරිවණය නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශය පාලනය කරපු ඒ මහාසේන සෙන්පතිතුමා බුදුරජාණන් වහන්සේව ඉතාම ගෞරවයෙන් පිළි අරගෙන රන්ආසන පිළිගන්වලා මහරහතන් වහන්සේලාටත් ආසන පිළිගන්වලා ධර්ම දේශනාවට සවන් දීපු බව සඳහන් වෙනවා. ඉන් අනතුරුව අපේ මහාසේන සෙන්පතිතුමා සෝවාන් ඵලය ලැබූ බව දේශනාවල සඳහන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතුන් තැන්පත් මෙම කිරිවෙහෙර හඳුන්වා තිබෙන්නේ ඒ නමින්. මෙම ස්ථානයේ වෙහෙරක් තනවා තැන්පත් කිරීමට බුදුරජාණන් වහන්සේගෙන් යමක් ඉල්ලූ විට බුදුරජාණන් වහන්සේ තමන්ගේ කේශ ධාතුන් වහන්සේලා මහා සෙන්පතියාට දුන් බවත් එම කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවක තබා එම රන් ආසනය මත තියා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මෙම කිරිවෙහෙර තැනූ බව සඳහන් වෙනවා. ඉන් පසුවද දැහැමින් පාලනය කර මෙතුමා මිය යාමෙන් පසුව දිව්‍ය තලයේ මහා ഘോഷ නමින් දෙවි කෙනෙක් ඉපද මෙම පුණ්‍ය භූමිය ආරක්ෂා කරන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. බෞද්ධ ජනතාව හැටියට අපි මුලින්ම කිරිවෙහෙර වන්දනාමාන කරලා බෝධීන් වහන්සේ වන්දනාමාන කරලා ඊට පස්සේ අපි කරගත්ත සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරන එක තමයි අපි කරන්න ඕන. ඉතින් අපි මේ දේවාලයට ගිහිල්ලා පළතුරු වට්ටියක් තමයි පූජා කරේ. විවිධාකාර මිනිස්සු ඉන්න විවිධාකාර මතමත් දරන විවිධ මිනිස්සුන් ඉන්න අතරේ මම නම් මගේ සසර ගමන ඉක්මනින්ම කෙටි වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මේ ජීවිතේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා තමයි දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ. ඉතින් මම රැස් කරපු සියලු පින් මගේ යාළුවොත් අනුමෝදන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ බලන්නකෝ විවිධාකාර මිනිසුන්ගෙන් පිරුණු මේ දේවාල භූමියේ ඉන්න අය. ඉතින් මේ අලි රජාගේ බට යටින් රිංගුවාම අප
පළදුරු වෙනවා කියලා මතයකුත් මිනිසුන් අතර තියෙනවා. කොහොම හරි අපි එදා උදේවරුව ගත කළේ මේ පින්බිමේ. ඉතින් හරිම අවුව රස්නේ දවසක්. අපි එගොඩට ගියේ මේ මැණික් ගඟෙන් බැහැලා. හරිම සනීපයි ඒ වතුර ටික. මේ ගඟ දකින විට ඉතිහාස කතා කොච්චර මතක් වෙනවද? අපේ දුටුගැමුණු රජතුමාට යුද්ධයට යන අවස්ථාවේ දෙවියන් මේ ගඟ එගොඩ ඉඳලා දුටුගැමුණු රජුරවන්ට එගොඩට එන්න කියලා ආරාධනා කරලා ආශිර්වාද කරාලු. ඉතින් මේ ගඟෙන් එගොඩට යන්න එදා නම් ඊට වඩා ජලය තියෙන්නේ නැති. රජතුමා කොහොමද එන්නේ කියලා ඇහුවාම දෙවියන් පවසා තියෙන්නේ රජතුමාගේ කඩුවෙන් ජලයට පහරක් ගහලා ගඟ දෙපෑ වෙනකොට ඒ පාර දිගේ එන්න. ඊට පස්සේ රජතුමා එහෙම කරලා දෙවියන් වහන්සේ ගාවට ගිහින් ආශිර්වාද අරගෙන යුද්ධෙට ගියාලු. ඉතින් ඒ යුද්ධෙ දිනපු බවත් අපි දන්නවනේ. ඉතින් එදා ඉඳලා ජල කැපීමේ මංගල්‍යය කියලා උත්සවයක් තියෙනව නේද? මං හිතන්නේ ඒ නිසා වෙන්න ඇති. ඉතින් යාළුවනේ මන් දන්න තරමින් තමයි කිව්වේ. වැරදි ඇත්නම් සමාන වෙන්න. අපි ඉතින් ඊට පස්සේ පින් දහම් රැස් කරගෙන ගෙදර යන්න තමයි මේ පිටත් වුනේ. යන ගමන් ඉතින් අපිට බඩගින්නක් ඇවිල්ලා මේ කඩෙන් තමයි කෑම ගත්තේ. අපි කතරගම එන හැම අවස්ථාවකම මේ කඩේට තමයි යන්නේ. අද කාලේ තියෙන කෑම කඩවල් අතරින් මේ කඩය පිරිසිදුයි පිළිවෙලයි කියලා අපට දැනුන නිසා අපි දැන් කීප අවස්ථාවකම මේ කඩෙන් කෑම අරගෙන තියෙනවා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක නරඹලා කැමති නම් මට ලයික් කරලා කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මං ගිහින් ඉන්නම්. ඔයාලත් කතරගම ගිහිල්ලා දෙවියන්ගෙන් ආශිර්වාදය අරගෙන ඔයාලගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.